හරි ගයිස් අපි අද බලමු බ්‍රේක බ්ලොක් එකක් කියන්නේ මොකද්ද බ්‍රේක බ්ලොක්ස් අරගෙන ඔයාලා කොහොමද ට්‍රේඩ්ස් ෆ්‍රේම් කරගන්නේ කියලා. එතකොට ඔයාලා මේ වීඩියෝ එක බලන්න කලින් මම කලින් දාලා තියෙන ඕඩර් බ්ලොක් වීඩියෝ එක බලලා ඉන්න. මොකද මේ ඕඩර් බ්ලොක් එකක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව අනිත් බ්ලොක්ස් වලට යන එක තේරුමක් නැහැ. එතකොට ඔයා ඒක බැලුවා නම් ඔයා දන්නවා දැනටමත් ඕඩර් බ්ලොක් එකක් කියන්නේ මේම යන මූව් එක තියෙන රිට්‍රේස්මන්ට් මූව් එකේ තියෙන අපි කියනවා එක්ස්ට්‍රීම් කැන්ඩල්ස් කීපය හෝ එක එහෙම නැත්නම් මේ සම්පූර්ණ සෝන් එකම අපිට ඕඩර් බ්ලොක් එකක් විදිහට ගන්න පුළුවන් කියලා. මෙන්න මේ වගේ. එතකොට මේ ඕඩර් බ්ලොක් එක ෆේල් කරලා මාකට් එක රිජෙක්ට් වුණාම ඒක බ්‍රේක් බ්ලොක් එකක් කියලා අපි සලකනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාලට පේනවා මාකට් එක මෙතෙන්දී මෙන්න මේ තියෙන ඕඩර් බ්ලොක් එක ඒ විදිහට ගන්නත් පුළුවන්. මෙන්න මේ ලාස්ට් කැන්ඩල්ස් කීපය ගන්නත් පුළුවන්. කන්සෙකියුටිව් කැන්ඩල්ස් ටික එහෙම නැත්නම් අන්තිම කැන්ඩල් එක ගන්නත් පුළුවන්. හරිද? මේ අපි මේ සෝන් එකම කියලා ගත්තොත් ඔයාලට පේනවා මේ ඕඩර් බ්ලොක් එක මෙතනින් මේ ලෝ එක බ්‍රේක් කරලා ෆේල් කරලා තියෙනවා. එතකොට අපි කියනවා ඒක බ්‍රේක බ්ලොක් එකක් කියලා. එතකොට මේක මොකද්ද? මේක ඇවිල්ලා බ්‍රේක බ්ලොක් එකක්. හරිද? අපි කියනවා BB එකක් කියලා. එතකොට මේක මොකද්ද? -BB එකක්. ඒ කියන්නේ bearish බ්‍රේක බ්ලොක් එකක් තමයි මේක. හරිද? එතකොට මාකට් එක අපේ assumption එක එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන්නේ මාකට් එක නැවත එතෙන්ට bounce back වෙලා ඒක support එකක් කරගෙන එතෙන් reject වෙයි කියන එක. මේක අනිත් පැත්තට මේ විදිහටම තමයි. හරි. එතකොට මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා අපි bearish example එකත් ඔහොම add කරලා බලමු. sorry bullish example එක. එතකොට ඔයාලා දන්නවා මාකට් එක මේ විදිහට sell වීගෙන ඉද්දි loss break කර කර highs protect කර කර ඇවිල්ලා මෙන්න මේ වගේ තැනකදී structure shift වෙනවා. එතකොට ඒ fail කරපු order block එකට අපි කියනවා break block එකක් කියලා. එතකොට මෙතෙන්දි ගත්තාම break block එක වෙන්නේ මෙන්න මේ block එක. හරිද? මාකට් එක නැවත එතෙන්ට ඇවිල්ලා support එකක් කරගෙන ආයි bounce වෙනවා. එතකොට ඔයාලට මෙන්න මේ හරිය ඔයාගේ අනිත් bias එකත් එක්ක trade එක frame කරගන්න පුළුවන් highs target කරලා. හරි අපි මේකට මාකට් එකේ examples ටිකක් බලමු. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා මාකට් එක මෙන්න මෙහෙම high highs high lows high highs high highs ඊට පස්සේ high lows high highs ඊට පස්සේ ඔයාලට පේනවා මාකට් එක මේ මේජර් ලෝ එකක් බ්‍රේක් කරලා තියෙනවා. ඒ ඕඩර් බ්ලොක් එක ෆේල් කරලා තියෙනවා. එතකොට අපි කියනවා ඔයාලට දැන් මෙතෙන්දි ගත්තාම ඔයා ටික ප්‍රිසයිස්ලි බලනවා ලෝ ටයිම් ෆ්‍රේම් ගිහලා වගේ මේ වන්නම chart එකේ මම ඉන්නේ. මෙන්න මේක තමයි අපිට ගන්න පුළුවන් බ්‍රේක් බ්ලොක් එක විදියට -BB එක විදියට ඔයාලට පේනවා මාකට් එක එතෙන්ට ඇවිල්ලා එතනින් තමයි රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඔයා ඒකට ට්‍රේඩ් එක ෆ්‍රේම් කරනවා නෝට පුළුවන්. මෙතනින් ලෝ ටයිම් ෆ්‍රේම් ගිහලා ස්ට්‍රක්චර් shift එකක් බලලා අනිත් බයිස් එක ඔයාගේ ට්‍රේඩ්ස් බලන විදියත් එක්ක අලයින් කරගෙන මෙන්න මේ ලෝස් ටාගට් කරලා ට්‍රේඩ් එක ෆ්‍රේම් කරන්න. එතකොට එහෙම නැත්නම් ඔයාලට මෙතන බ්‍රේක් බ්ලොක් එක විදියට ගන්න පුළුවන්. මෙන්න මේ මේජර් ලෝ එක ගත්තොත් මෙන්න මේ සම්පූර්ණ කොටස බ්‍රේක් බ්ලොක් එක විදියට ගන්නත් පුළුවන්. එතකොට ඔයාලට පේනවා මාකට් එකේ එතන බවුන්ස් බෑක් වෙලා එතෙන්ට ආපු හයි එකකුත් ස්විප් කරගෙන ස්ට්‍රක්චර් shift කරලා සෙල් වෙලා තියෙනවා. හැමතිස්සෙම බලන කී ලෙවල් එකට එද්දි ලික්විඩිටි එක ස්විප් කරගෙන එනවාද කියලා. එතකොට ඒක හයි ප්‍රොබබල්. හරි අපි තව එක්සැම්පල්ස් කීපයක් බලමු. කී පර්මෙන්ටේෂන්ස් ගණන් ගන්න එපා. එතකොට මේ ගොඩක් තැන්වල තියෙනවා මාකට් එක රිවර්ස් වෙච්ච තැනක් අපි ගමු. දැන් මෙතෙන්දි ගත්තාම ඔයාලට පේනවා මෙන්න මේක බ්‍රේක් බ්ලොක් එකක් විතර ගන්න පුළුවන්. මෙන්න මේ සම්පූර්ණ සවුන්ඩ් එකම ගන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්තම් ඔයාලට එතන අන්ක්ලියර් වේද දන්නේ නැහැ. කොහොම හරි සම්පූර්ණ සවුන්ඩ් එකම බ්‍රේක් එකක් වෙනවා. මොකද ස්ට්‍රක්චර් shift වෙලා තියෙනවා මේ ලෝ එක වයලේට් කළා මේ පැත්තෙන්. එතකොට මේක BB එකක් වෙනවා. එතකොට ආපහු නැවත ඒකට ඇවිල්ලා මාකට් එක රිජෙක්ට් වෙන්න පුළුවන් කියලා තමයි අපි කියන්නේ. අපි බලමු තව එක්සැම්පල්ස් තියෙද කියලා. ඔයාලට පේනවා මෙතන ස්ට්‍රක්චර් shift කරලා තියෙනවා. lower lows low highs low lows low highs low lows high 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 low high high. එතකොට මෙන්න මෙතන මෙන්න මේ high එකට කියන්නේ මේ impulse sorry retracement move එකේ තියෙන සම්පූර්ණ zone එකම අපිට breaker එකක් විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට ඒක break block එකක් වෙනවා. දැන් මෙතෙන්දී නම් targets ගිහිල්ලා නැහැ. ඒ වුණාට ඒක break block එකක් තමයි. ආයෙත් lower time frame ගිහිල්ලා ගත්තොත් මොකද උඩට ඔයා target කරන්නේ මේ range එක high කරන් ආයෙ දාට sell එකක් high. එහෙම නැත්නම් 2 or 3 වගේ පොඩි range එකක් target කරන්නේ ඔයා profit කරයි. ඒ වගේ දවස්වල එහෙම තමයි market එක හැමදාම හැම trade එකම win කරනවා කියලා එකක් නැහැ. මෙතන මේකත් එතකොට බ්‍රේක් බ්ලොක් එකක් විදිහට ගන්න පුළුවන්. මට පේන තැනට ඇවිල්ලා එතනින් තමයි රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තාම මෙන්න මේකත් මේවත් බ්‍රේකර්ස් විදිහට ගන්න පුළුවන්. මේක ඔයා බිගිනර් කෙනෙක් නම් ගන්න එක පොඩි ඒ කියන්නේ
අන්ක්ලියර් ගතියක් තියෙන්න පුළුවන්. මෙතන මේ ලික්විඩ් එක ස්විප් කරලා තියෙනවා මාකට් එක ස්ට්‍රක්චර් එක මෙතනින් shift කරලා තියෙනවා. එතකොට මෙන්න මේ බ්ලොක් එක බ්‍රේක් බ්ලොක් එකක් වෙනවා. එතනින් තමයි මාකට් එක රිජෙක්ට් වෙලා තියෙන්නේ. හරි අපි තව බලමු මොනවද තියෙන්නේ කියලා. මම එක්සැම්පල්ස් කලින් නැස් වෙලා නෙමෙයි ඔයාලා දන්නවා. එතකොට මේ මෙතනත් එහෙමයි. මෙන්න මෙහෙම lower highs lower lows හදාන වෙලා මෙතනින් ස්ට්‍රක්චර් shift කරනවා. එතකොට මෙන්න මේ සම්පූර්ණ කොටස හරි නැත්නම් මේ අන්තිම consecutive candles දෙක මම ගන්නම්කෝ. ගත්තොත් ඒක බ්‍රේක් බ්ලොක් එකක් වෙනවට පේනවා. එතෙන් තමයි වෙලා මාකට් එක බවුන්ස් බෑක් වෙලා තියෙන්නේ. අපි තව එක එක්සැම්පල් එකක් වගේ බලමු. ඇත්තටම බ්‍රේක් බ්ලොක්ස් කියන්නේ සෑහෙන පවර්ෆුල් පීරියඩ් එකක්. වාගේ ට්‍රේඩින් වලට යූස් කරන්න පුළුවන්. මේ මේකත් බ්‍රේක් බ්ලොක් එකක් තමයි. මෙන්න මේ සම්පූර්ණ zone එක. high low high low 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 high low high. එතකොට මේකත් බ්‍රේකර් එකක් විදිහට ගන්න පුළුවන්. බලමු තව එකක් තියෙද කියලා. ස්ට්‍රක්චර් shift කරා මාකට් එක ආපහු එතෙන්ට ආවට වෙනවා. මෙන්න මේ කළු පාට කැල්ල එකත් බ්‍රේකර් එකක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේකත් බ්‍රේක් එකක් වෙනවා. මෙතන මේක low high එකක් විදිහට ගන්නත් පුළුවන්. මේ සම්පූර්ණ එකත් බ්‍රේකර් එකක් විදිහට ගන්න පුළුවන්. හරි එතකොට මෙතනක් තියෙනවා ස්ට්‍රක්චර් high low high low high low low ස්ට්‍රක්චර් shift කරා බ්‍රේකර් එක වෙන්නේ මෙන්න මේ කළු පාට කැල්ල එක. එතනින් තමයි මාකට් එක සෙල් වෙලා තියෙන්නේ. එතකොට බ්‍රේක් බ්ලොක්ස් වලට ගන්න පුළුවන් වාගේ ට්‍රේඩ්ස් ෆ්‍රේම් කරගන්න. මේක මේ ඩිරෙක්ට්ලි ගන්න බෑ. ඔයාලට ලෝ ටයිම් ෆ්‍රේම් ගිහිල්ලා ස්ට්‍රක්චර් shift ටැබ් බලලා SMT හරි ඉන්ටර්නල් ලික්විඩ් ස්විප් එකක් හරි මොකක් හරි ඔයා බයස් එක සහ වාගේ ට්‍රේඩ්ස් ෆ්‍රේම් කරන අනිත් කරුණුත් එකතු කරගෙන තමයි ඔයා මේකෙන් ට්‍රේඩ් කරන්න ඕනේ. මේක PDR එකක් විතර අපි මේ කරන්නේ PDR සීරීස් එක කියන්නේ ට්‍රේඩ් එක ෆ්‍රේම් කරන එකේ 100ට පොඩි ප්‍රමාණයක් තමයි PDR කියන්නේ. කියන්නේ මේ බිල්ඩින් බ්ලොක්ස් වගේ හරියට හරියද? එතකොට දෙයක් හදාගන්න ඒ කැලි කීපයක් එකතු කරගන්න ඕනේ. අපි ඉස්සරහට ගැන කතා කරමු. මම හිතනවා ඔයාලට බ්‍රේක් බ්ලොක් වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ හම්බෙමු.